ආයිබෝවන් කියලා ඔයාලා මගේ channel එකට අදත් පිළිගන්නවා. මම අද ලුණු දෙහි හදන්න යන්නේ. මුලින්ම දෙහි ගෙඩි ටික හොඳට සෝදගත්තා. සෝදගෙන මේ මැටි බඳුනකට දාගෙන නටවගත්ත උණු වතුර ටිකකුත් ඒට එකතු කරා. ටික වෙලාවක් තියෙන්න හරින්න මට දෙහි ගෙඩි 4-5යි තිබුණේ. නාරං ගෙඩි 3-4කුත් දැම්මා හොඳේ. උණු වතුර ටික පෙරාගෙන මම මැටි වළඳෙම තියලා පොඩ්ඩක් අවුවේ වේල ගත්ත දෙහි ගෙඩි ටික. මොකද උණු වතුර ටිකත් හොඳටම වේලෙන්න ඕනි. ඊට පස්සේ ගෙට ගෙනහල්ලා දෙහි ගෙඩි ටික හතරට කපා ගත්තා. මේ තියෙන ලුණු කුඩු මැටි බඳුනේ තමයි මම හසුරන්නේ. මෙන්න මේ විදියට දෙහි ගෙඩි වලට ලුණු කුඩු පුරව ගත්තා. දැන් මම අවුවේ වේල ගන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ මම අවුවේ වේලගෙන සකස් කරගත්ත දෙහි ටික. දෙහි ගෙඩි කීපයක ඉස්ම ටිකකුත් ගත්තා. කෑලි මිරිස් කුඩු ටිකකුත් අවශ්‍ය වෙනවා. ගම් පිරිස් කුඩු ටිකකුත් ගත්තා. 3-5 කුඩුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම කැමති නම් කොච්චි ටිකක් එහෙම දාගන්න පුළුවන්. මම මේ විදිහට වතුර ඉවත් කරලා සෝදගෙන මෙහෙම කපා ගත්තා. දෙහි ඉස්ම ටික ලිපේ තියා ගන්නවා මුලින්ම. දැන් මේ ටික රත් වෙනකොට හොඳට දෙහි ඉස්ම ටික මේ කෑලි මිරිස් ටික ගම් මිරිස් කුඩු ටික 3-5 ටික එකතු කරගන්න. මම කපාගත්ත කොච්චි කරලා ටිකත් මේකට එකතු කරගන්නවා. දෙහි ටික එකතු කරගන්න. මේ තියෙන්නේ මම හදාගත්ත ලුණු දෙහි ටික. දැන් මේක අපිට කල් තියාගෙන කන්න පුළුවන්. ආයෙත් දවසක අලුත් රෙසිපි එකකින් ඔයාලා හම් වෙන්න එන්නම්.